පින්වතුනි තාමත් මිනිස්සු කාලා බීලා නටලා සින්දු කියලා ජීවිතේ ඔහේ ඉන්නවා. මේ සංසාරයේ දුකයි කියන එක සමහර මිනිසුන්ට ගානක්වත් නැහැ. ගානකටවත් ගණන් ගන්නෑ. මේ සසර භයානකයි කියන එක කිසි කමකට ගන්නෙ නැහැ. හොයක් එන්නේද එදාට සිල් ගන්නවාට වඩා දන්සල් කන්න තමයි ආසාව. දන්සල් ටික කන්න තමයි ආසාව. ඇයි අපි මෙච්චර පෙරේත වෙන්නේ? ඒවා කරන්න එපා කියනවා නෙවෙයි මෙතනදී. පින්වතුනි අපි ආහාරය නෙවෙයි වැදගත් වෙන්නේ. මේ දේශනා කළා තියෙන ධර්මයයි වැදගත් වෙන්නේ. ධර්මයයි අවබෝධ කරගන්න ඕනි. ඒකටයි කැප වෙන්න ඕනි. ඒකටයි වීරිය වඩන්න ඕනි. කවදද පින්වතුනි නිවන් දකින්නේ? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අපි මැරිලා ගිහිල්ලා යලි ඉපදෙනකොට තිබුණ නැත්තම් අපිට මොන දහම් කරුණක්ද මේ භවෙන් ධර්ම කරුණ ටික ධර්මය අවබෝධ කරගෙන නිදහස් වෙන්න වීරිය වඩනවා මිස මේ ලැබිච්ච මනුස්ස ජීවිතය නිකන් නිස්කාරුණේ ඇයි පින්වතුනි අපි නිකන් බොරුවට කාලේ ගෙවගවා මොනවද මේ කරන්නේ Tamanටම බයක් නැද්ද මේ සසර බයයි කියන එක භයානකයි කියන එක හිතෙන්නේ නැද්ද? කොපමණ කීවත් ඇයි මිනිසුනේ නුඹ හැදෙන්නේ නැත්තේ? ඇයි ඔබ අනුගමනය කරන්නේ නැත්තේ? පන්සලට එන්න මට වෙලාවක් නැහැ කිව්වට පින්වතුනි අපි දැකලා තියෙනවනේ සංගීත පොළට යන්න වැඩ නැති වෙන්නත් දන්සල් ටික කන්න යන්න වැඩ නැති වෙන්නත් සිල් සමාදන් වෙලා මේ ධර්මයේ ඉගෙන ගන්න විතරක් වැඩ තියෙන්නත් ඔබගේ පරමාදර්ශය මොකද්ද? ඇයි ඔබ කාටද මේ වංචාව? කාටද මේ බොරුව? ඔබට ඔබම බොරු කරගත්තාම පින්වතුනි ආයේ කවදා නිවන් අවබෝධ කරන් තමන්ට තමන් අවංක වෙන්නේ නැත්නම් කවදා මේ ධර්මයේ ඉගෙනගෙන කොට යන්නද? මේ සසර භයානකයි කියන එක අමතක නම් කරන්න එපා.